මට නිතරම වද දෙන නිලධාරීන්ගෙන් මතක් ඈත් වෙලා ගියොම්ව හමු වීමට යාම හිතට සැනසීමක්. බුක්පියොම් ගමේ කිව්ව නේද? එහෙමයි. කරත්ත හේවත් පැමිණෙනවා රජතුමනි. කවුද මේ ගියොම්ගේ හදවත සොරාගත්තේ කියලා අපි ගිහින් බලමු. මේ තමයි නිවස. මෙතන දියමන්ති කන්ද නැරඹීමට යන බොහෝ දෙනෙක් දිනක් හරි ගිමන් හැරලා යන තැනක්. අහලා බලන්න. පුළුවන් ද අහන්න අපිටත් නවාතැන් දෙන්න. කවුරුද සිටින්නේ? කවුරුද සිටින්නේ? ගැටලුවක්ද රජතුමනි? මේ මුහුණ මට හොඳට හුරු පුරුදුයි. පැමිණෙන රජතුමනි. ඔබතුමන්ලා මදක් විවේක ගන්න. ආහාර සූදානම් කරන්න. බොහොම හොඳයි. අර තියෙන්නේ මේ මම දීපු සිතුවමක් නේද? අන්ගයන්ගේ දියමන්ති කන්ද? ඒ තමයි රජතුමනි. මාදුන් ත්‍යාගයක්. එහෙනම් ලීගියම් රාජකීය ත්‍යාගයක් සිත්ගත් තරුණියට දීලාද? අනේ ඒ ආගන සිතුවමක් නේ. ඔබතුමා කවුරුන්ද? මා මෙහි අද රාත්‍රියට නවාතැන් ගත්තා. මේ සිතුවම අන්ගයන්ගේ දියමන්ති කන්ද නේද? ඔව් ඒ තමයි. ඔබ ඒ ඉතා අලංකාරව පිටපත් කළා. ඇයි මගදී නවත්තලා පොඩි කෙරුවේ? මම මේ දියමන්ති කන්ද කවදාවත් හැමෙන් දැකලා නැහැ. මගේ සිතුවමේ ජීව ගුණයක් නැහැ. ඒකයි හේතුව. ගහක කොළයක් බලන්නකෝ. වසන්තයට ලා කොළ, ග්‍රීෂ්මයට තද කොළ, සරත් ඍතුවට තවත් පැහැයක්. කාලයේ වෙනස්කම් අනුව ඒවයි විවිධ ගති ලක්ෂණ පහළ වෙනවා. ඒව මට මගේ දෑහින් දැකලා මං විඳින දේ සිතුවම් කරන්න ඕනේ. ඒ වුණත් කාන්තාවකට කඳු නගින එකේ තරම් ගැලපෙන්නේ නැහැ නේද? ඒ වුණත් කාන්තාවක් කියලා ඇයි මෙච්චරම බාධක? ඉතින් ඒකනේ රාජ්‍යයේ නීතිය. ඔබ අකමැති නම් රජතුමාට ඒ ගැන ලියන්න පුළුවන්. පුළුවන් වුණා නම් එකට 100 පාරක්ම මම ලියලා. කාන්තාවක් නිසා මට ඒකටවත් අවසරයක් තියෙනවද? සිතුවමට පමණක් නෙවෙයි වචන හසුරවන්නත් දක්ෂයි ඔබ. මම හිතනවා ඔබේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවි කියලා. මේ පොඩ්ඩක් මට දැනගන්න පුළුවන්ද? අර ළමයා මොනාටද කැමති කිව්වේ කියලා. ලීගියම්ට මොන වගේ භාර්යාවක් ලැබෙයිද කියලා මම හරි කුතුහලයෙන් හිටියේ. ගැලපෙන කෙනාම ලැබිලා. දෙන්නගේ රුචි අරුචිකමුත් එකමයි. පතාගෙන ආවා වගේ. දෙන්න 100% ගැලපෙනවා රජතුමනි. එහෙනම් ඔබත් පිළිගන්නවද ඒක? එහෙමයි. තව වමනා දෙයක් තියෙනවා නම් ඉල්ලන්න. හොඳයි ඉල්ලන්න. මේ ඇහුණද? මට එළවලු සහිත ආහාර ඉක්මනින් ගෙනෙන්න. පුතුම වතකාරෙන්නේ. අර තැනත්තට ඉක්මනින් ආහාර ගෙන ඉන්නලු.
එහෙමයි. ඉක්මනින් ආහාර සපයන්න. හොඳයි. ඔහොමින්න දෙවෙනි දියණිය තාමත් සිතුව මදිනවද? ඔබගේ වැඩක් බලාගන්නකෝ. මොකක්ද ඒ සිද්ධ වුණේ? ඔය තරුණයා දැම් මසක පමණ ඉඳල්ලු මෙහි නවාතැන් ගෙන සිටින්නේ. කඳුකරයට යත්ති එක දවසක් නැවතිලා යන්නලු මුලින්ම පැමිණියේ. දැන් යන්න හිතක් නෑ වගේ. ආහාර ප්‍රණීතයිනේ රහ වැටිලා ඇති. ආහාර නෙමෙයි මෙහි දියණියට මෙයාගේ හිත වැටිලා වගේ. එහෙනම් යම්ට තරගකාරයෙකුත් ඉන්නවා. රජතුමනි ඔබතුමා මාමුණ ගැසීමට මෙහි පැමිණියේ නැහැනේ. උණුදිය උල්පත් නැරඹීමට යන ගමන් මේ මා පැමිණි එක ගැන නොසතුටු. එසේ නොවේ. ඉතින් ඔබ විවාහයට සූදානම් වෙනවද? එහෙමයි. ඔබ දන්නවද මේ තරුණියගේ අතපතන ඔබගේ තරගකරුවෙකුත් ඉන්න බව? මොනවා? ඒ කියන්නේ ඔබ මේ බවත් දන්නේ නැහැ. මෙන්න මේක අයට දෙන්න. කුමක්ද? මේක තීන්ත ගලක්. මං අහලා තියෙන හැටියට අය ඉතා දක්ෂ සිතුවම් ශිල්පිනියක්. ඕක දුන්නාම සතුටු වෙයි. යම් විවාහයෙන් පස්සේ මං කැමති හන්යෙන්ම ලොබ සිටිනවා නම් වැටහුණාද? ඕන දෙයක් පැවසිය හැකි ඔබ වගේ කෙනෙක් මට එහි නැහැ. තව දෙයක් තියෙනවා. ඔබේ අනාගත මාමණ්ඩි නම් හොඳ වැදගත් කෙනෙක් වගේ පේනවා. නොදන්නා අයටත් එයාගේ නිවසේ නවාතැන් දෙනවා. ඔහුගේ නම කුමක්ද ඇත්තටම? ෂින් මෙයන්වා කියන්නේ එතුමටයි. ෂින් මෙයන්වා. අපේ රජතුමා ඇයි ඇත්තටම ඒ වගේ දෙයක් කෙරුවේ? වංශවතුන්ගේ බලය අඩු කර රජුට වැඩි බලයක් ලබා දී පාලනතන්ත්‍රය ශක්තිමත් කිරීමටයි මේ නවනීති පැනවුයේ. ඇයි එතුමා ඒ වගේ දෙයක් කළේ? මට නම් පේන්නේ රජතුමා තීරණයක් කරන් අවසන්. මෙහෙම ගියොත් ළඟදීම අපේ පක්ෂය අතුගාලා දමාවි. නිකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි කුමක් කෝක් කරමු? කුමක්ද පවසන්නේ? ඔබට රජුට එරෙහි වෙන්නද දැන් අවශ්‍ය වෙන්නේ? එරෙහි වනවා නොවේ. අපේ පාක්ෂිකයන්ගේ ජීවිතත් අවධානමේ තිබෙන්නේ. කුමක් හෝ විසඳුමක් මීට අවශ්‍යයි නේද? මට මෙවැනි දෙයට සම්බන්ධ වෙන්න බැහැ. බලවත් වංශාධිපතිවරුන් රැස් වෙලා රහසින් සාකච්ඡා කෙරුවේ මාව බලයෙන් නිරපල දාන්නයි. ඒ බලපෑම් නොසලකා ඔහු මට දිගටම පක්ෂපාතීව සිටියා. රටේ රජතුමාව රැකගත යුතුයි කියා සිටියා. ඔහු වැනි අය ළඟින් සිටිනවා නම් මම හුඟක් වාසනාවන්තයි. හොඳයි. මට දැන් මේ සියල්ල කවියට නගන්න අවශ්‍යයි. කොතරන්නම් මා බලවත් වුවත් සුළු ක්‍රියාවකින් වුවත් සිත සසලවෙයි. හැමෝම සනසනවට වඩා ඔහු වැනි විශ්වාසවන්තයින් ලංකර ගැනීමයි වැදගත්. මට හසුනක් ලියන්නගෙන එන්න. එහෙමයි රජතුමනි. ඊයෝසෝ සම්මුන්ජුන්නෝවල් උන්වන්ගේ රජතුමා ඊයේ මෙහි නවාතැන් ගත්ත කෙනා ඔබතුමාට මේ ලිපිය දීලා ගියා. ගේයොම් චොන්ජි ජේජාචීවොම් තෙනුනේ නම් චාම් කෙනෙක් වගේ ඒ වුණත් ලිපියට හරියට වියදම් කරලා. ලියපු කොලේ ගෝඩියෝ වලින් ගෙන්නපු එක. කවුද? අර ශිෂ්‍යයා දැන්වත් යන්න ගියාද? නෑ. මං කියන්නේ අර වංශාධිපතියෙක් වගේ පෙනුණු කෙනා. එතකොට කවදා අර ශිෂ්‍යයා යන්නේ? දෙයියෝ තමයි දන්නේ.
ये चामिन संचोने किम युक चुके शिमदंजी किम युक चुके कुम मुनिबुम आगाशी योरो गिरे लोके के स्वाहा राजतुमा දුක්සාගතයි මගේ රටවැසියන්ගේ මේ ජීවිතය. දෙවියන් පවාදැන් ඉවත බලාගෙන. පිටුවහල් කළවුන් සිහිවන විට හදවත සොවින් බරවෙනවා. මගේ හැඟීම් හඳුනට මා තේරුම්ගත් කිසිවකු නැතිවිට. මගේ හදේ පැසවන වේදනාව. මා කාට පවසන්නද. රජතුමනි 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 මදක් නවතිනු වැඩවි රජතුමනි 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 මදක් නවතිනු වැඩවි රජතුමනි 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 ඔබතුමාගේ කරුණාව අපරිමිතයි. ඔබතුමාගේ සිතුම් පැතුම් මට වටහා ගන්න නොහැකි වුණා. ඔබතුමාගේ කරුණාව අපරිමිතයි රජතුමනි. 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 එදා සාකච්ඡාවෙන් කී දෙනෙක් පිට වෙලා ගියාද? මෙතුමට අමතරව තව තිදෙනෙක් සිටියා. ඒ නිවාස වෙතත් අපි යා යුතුයි. ඔවුන්ටත් මේ කවිය දීමට අවශ්‍යයි. ये चाउमीन संचो ने किम्योचुके शमदंजी ඔයා කොයි වෙලේද ආවේ? කවුද මේක ලිව්වේ? මේ නිකන් එකක්. කිම්මියුචුක්කේ කියන්නේ එහි කාලේ දේශපාලන පරිගැනීමට ලක් වූ අය නේද? ඉතින් ඔයා මොකටද ආවේ? මට කැටයම් කටුව ගන්න පුළුවන් වෙයිද? මගේ එක ටිකක් මොට්ට වෙලා. ඒක නිසා රවුම් අදින්න අමාරුයි. දෙන්න. දැන් මං සරින්නද? හා මේ මොකද? තුවාල වෙලා නේද? පොඩි සිරීමක් විතරයි. ඔයා මේ තෑග්ගට කැමතිද? කැමති නෑ. ඇයි ඒ මොකද? මං කොහොම කැමති වෙන්නද මේ නිසා අත තුවාල වුණාම? එතකොට ඇයි මේ කුරුල්ලට එක පියාපතක් පමණක්? පීක්ෂූ කුරුල්ලා ඔය. එක ඇහැකුයි පියාපතකුයි විතරක් තියෙන මිත්‍යා කුරුල්ලෙක් ඔය. ගියොම් කියන නමේ අක්ෂරේ පිටලා තියෙන්නේ පීක්ජෝ කියන වචනෙට හුඟක්ම සමානවයි. මෙයාගේ සහකාරියව ඔයා මට කැටයම් කරලා දෙනවද? විවාහ දවසට. එතකොට ඒ දෙන්නට එක්කෙනෙක් වෙලා පියාඹන්න පුළුවන්නේ. කරන්න. මං ඔයාට පොරොන්දු වෙනවා. මේක ඔයාට. මේක මොකක්ද මේ? මේක රජතුමාගෙන් ඔයාට තෑග්ගක්. ඔයාට දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. මේක හුඟක් වටින තීන්ත කලක් නේද? ඔබ නිවැරදි. මුළු රාජ්‍යයම පීරුවත් මේ වගේ එකක් හම්බ වෙන්නේ නෑ. එතකොට මේක මං ඔයාට ගත්තේ. මේ මල් ඇඳලා. මේක බලන්නකෝ. ඇත්තටම මේක නම් හරිම ලස්සනයි.
පොඩ්ඩක් කළු පාටක් වගේ. නිල් පාටකුත් තියෙනවා. සිතුවම් කරලා බැලුවොත් ඇත්තටම පාට හොයාගන්න පුළුවන්. මේ ඒක නෙමෙයි වැදගත්. මේක නේ හිතනකොටත් මට හරි ආසයි. අද රෑම නෑ මේ දැම්මම මම සිතුවම් කරනවා. මගේ පින්සල් ගෙන්න. එපා. මේක දිහා බලන්න. මේ මල් දැක්කද? ඒවා අනිත් ඒවාට වඩා වෙනස්. මුළු රාත්‍රිය පුරාම නිින්දක් වත් නැතුව මේ හැම මලක්ම මම ඇන්දේ. ඔයා ගැන හිත වෙන කොහෙන්වත් මේ වගේ මල් දැකලා තියෙනවද? ඒත් මෙහෙම තීන්ත ගලක් කවදාවත් දැකලා නෑ මම. මේකේ සිතුවම් කරනකම් ඉවසිල්ලක් නෑ. මේක හොඟක් වටිනවා. අප දෙදෙනම මුණගැස්ව දියමන්තිකන්ද සිතුවම මත අපේ හැඟීම් විස්තර කරලා කවියක් ලියමුද? ගංගාවෙන් හා සමුද්‍රයෙන් මා විමසන්නේ. දෙදෙනෙකුට කෙසේද මෙලෙසින් එක්සිතක් ඇති වුණේ? අපගේ සෙනෙහසේ සංකේතයක් ලෙසින් සියතුන්ගෙන් මුද්‍රාවක් තබන්නෙමු. සංකේතය සයිම්තන්ගේ පෙඹතහින ලීගියුම් සයිම්තන් ලීගියුන්ට පීක්ෂු පක්ෂය දුන්නා. ඔය කියන්නේ එතකොට ඇත්තම සිතුවේ මේ සයිම්දම්ගේ ලීගියුම්ගේ කවියකුත් එක්ක පීක්ෂු සංකේතෙත් තියලා තියෙනවා. සයිම්තන් ලීගියුම් මේක නිකන් ඉතිහාස කතාවක් වගේ. දියමන්තිකන්ද බලන්න මෙයාලා එකතු වෙලා හොර සිතුවමක් ජාතක වස්තුවක් කරන්නේ දැන් මේ හදන්නේ. කුරුල්ලු දෙන්න. ඒයි කොහෙද මේ යන්නේ ඔයා? මේ සිතුවම ලීගියුම් නම් ඇන්දේ පීක්ෂු පක්ෂයාගේ මුද්‍රාව තියෙන්න ඕනේ. මේ ඒකද පීක්ෂු පක්ෂයා ඇත්ත එකක් ඔව් වගේ ඒ වගේ බලන්නකෝ මේ හරිය ඇත්තනේ මේක නෙවෙයි මන් දැනගත්තා. පලි ගැනීමට ලක් වූ අපේ ආචාර්යවරු සේවක කප්පාදුව සාධාරණය ඉෂ්ට කරව. සෝජියොන් පරණ පොතක් කියෝගන්නේ කියලා එක කෙනා ළඟට යනවලු නේද? දැන් හංසංජුම් කොහෙද? එයා දැන් වැඩිය මේ පැත්තට එන්නේ නැහැ. මං හිතන්නේ එයා අතෑරලා දාලා. ඇත්තට ගිහිලා හොයන් එනවා. සමා වෙන්න. සෝජුනුයි අර හංසනුයි කරන දේ හොයනවා. මිනිත්තුවක්වත් මග අරින්න එපා. රහස් පරීක්ෂක වගේ වැඩක්ද ඔය? එතකොට මෙහෙ වැඩ? ඔයාලද මෙහි වැඩ බලන්නේ?
රහස් පරීක්ෂක බැරි නම් ඕන එකක් කරනවා. යනවා. හරි අපි හරි. සෝජියන්. හරිද? මෙතන තමයි යොකින් පාර කිව්වේ. මෙතනින් මේ පැත්තට යමු. මේක වෙන එකක් වෙනස් වෙලානේ යම්. ඇහුණද පාර්සලයක් තියෙනවා. අපි මුකුත් ඉල්ලලා නෑ. නොම්බර 24 ඔකින් පාර කියන්නේ මේ ගෙදර ලිපිනේ නේද? මම මොකුත් තමයි. කොහෙද ඔයගේ මහත්තයා? එයා මෙහෙ නෑ. කනවනේ. කවන්න තමයි ආවේ අපි. කවුද යාලා? මොනවද මේ කරන්නේ? මේ ළමයා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඔයාලට හොඳ වැඩක් කරයි මගේ පුතා. එහෙමද කෝ ඉතින් ඔයාගේ මහලුක පුතා අපිටත් එයාව තමයි හම්බෙන්න කවුද ඔයාලා? කවුද ඔහේ? එයි මොකද? කවුද ඔහේ? කවුද ඔහේ? යමු බලන්න. තරම කවුද ඔහේ? මේ පුතා පින්වතා? මම නෑයෙක්. නෑයෙක්. මොනවද කියවන්නේ? ඒක පවුලේ නෑයෝ. නෑනයි මස්සිනයි. එහෙම නේද? මස්සිනාද? අත ගන්නවා. ණය ගනුදෙනු නීතිවලට අනුව ඔයාලා මේ කරන දේ වැරදි. කවුද මේ? ණය හිමියා විසින් අයුතු ලෙස බලය යෙදවීම. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. බය ගන්නලා ණයකරුගෙන් මුදල් ගන්න ඔයාලට අයිතියක් නැහැ. උසාවි නියෝගයක් අරගෙන ආවා වුණත් ඉර බැස්සට පස්සේ ඒක බලාත්මක නැහැ. දැක්කනේ? ඉර හිමීට බැහැගෙන යනවා. ඔහෙට පේන්නේ ඉර දැන් බැහැගෙන යනවා වෙන්න පුළුවන්. මට එහෙම පේන්නේ නෑනේ. ඔහෙටත් මං දවල්තරු පෙන්නන්නද? හෙලෝ. ඔයාලා ණය පැමිණිලි අංශය නේද? මට ණය එකතු කිරීමක් ගැන පැමිණිල්ලක් කරන්න තියෙනවා. ඔව්. ඔව් ඉන්නවා. පොලිසියෙන්? ඔයාලා යනවද නැත්නම් පොලිසියෙන් මෙහෙට එවන්නද කියලා එයාලා අහනවා. අහනවා. අපේ සල්ලි සතයකින් නොලැබුණොත් මං නරකමින් හිටියනේ බා. එනවා මෙතන යමු. හරි. දැන් හරි. ඒකනේ ඕගොල්ලෝ ඒ වගේ නීතියක් අහලා තියෙනවද? අලුත් නීතියක් නම් එයාලා එළියේ ඉන්නවා. අපි පොලිසියට කිව්වොත් මොකද? මුළු රෑම ඉන්න එකක් නැහැ. දැන් යයි. අපිට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අම්මා තාත්තා ගෙදර එන්නේ නැත්තේ මොකද? පොඩි ගමනක් ගිහින් එයා ළඟදී මේ ඔය බය නැතුව යන්න. ඔව් මේ යුන්සු. මේක ඔයාගේද? මල් ළඟත් තියෙනවා. ඇවෙන්ජර්ස්. ඇත්තද? අපි හදමුද? හා. ඒක නෙවෙයි. ඔයා කොහොමද මගේ ලේලි වඳුනන්නේ? මේ ඔයාවත් කලින් කියලා නැහැනේ. අම්මේ ඇත්තම කිව්වොත් අපි වැඩ කරන්නේ එකම තැන. අපි ලොකු පරීක්ෂණයක් කරනවානේ. ලොකු පරීක්ෂණයක්? ඇයි ඔයා ඒ බව මට කලින් නොකිව්වේ? ඒ හින්දාද අපි මෙයා ඉන්න තැනටම ආවේ. අනේ නෑ මම දන්නෙත් මෙහාට ආවට පස්සේ මේ මාත් පුදුම වුණා. මෙයාට එච්චර කැමැත්තක් නැහැ. අපි අකමැත්තෙන් තමයි ඒකට වැඩ කරන්නේ. එහෙම නේද? අම්මේ ඉන්න මාව අඳුන්නලා දෙන්නම්. මොනවද කරන්නේ? මම හංසයුන්. අර මිනිස්සු ටික මෙහෙන් යනකම් ඔයාලගේ ආරක්ෂාවට මං මෙහි ඉන්නවා. ඔයාද වාර්කාරයා? ඔව්. එයාගේ අනිත් බඩු තව පරීක්ෂණ වලට පොලිසියෙන් අරන් ගියා. මින්සුක්
මම මේ කෙටියෙන් ඔයාට කියන්නේ සොන්ජින් සමාගම අපිට දැලක් කෙළුවා. අපි ඒකට අහු වුණා. මේ සේරම පටන් ගත්තේ සොන්ජින් සමාගම. එයාලා සෙයොන් කලාගාර යොදාගෙන අර මුදල් රැස් කරනවා. අනික අපිට ලැබුණු ආයෝජනේ මාෆියා මුදල් තිබුණේ කොහොමද කියලා මං ඇත්තටම දන්නේ නැහැ. මේ තීරණේ බියගුළු එකක් තමයි. ඒත් මෙන්න මොනවක් කරන්නද? කලාගාරයේ ආරක්ෂක නිලධාරියෙක් මගේ යාළුවෙක්. දැක්කම ඔයා අඳුනගනි. එයාට ඔයා ගැන කිව්වා. එයාට කතා කරන්න. මින්සොක්. මට මෙච්චරයි කරන්න පුළුවන්. සමාවෙන්න. Yang Hi Mang Chon, Un Pyon Sa Kwonam Chon, Kimun Jimun Wayomoya. Hiru Negunu Dinayaka, Un Pyon Sa Kande Kwonam Arame, Erunu Kaulu Malakatat Wada Piyakarui. Jun, me? Oya කියවන්න? ඔයාම කියවන්නකෝ. සේරම මම පරිවර්තනය කළා. පිස්සා. වසරක් පුරා හැම ඍතුවක් පුරා කවුළුවේ පැහැය විවිධ ලෙස දිස්සුණා. ඒ හැම පැහැයක්ම ඒ හැම සොඳුරු දසුනක්ම සිතුවමට නගන්න මට උවමනා කළා. මට අර සිතුවම ටිකක් පෙන්වන්නකෝ. මොන සිතුවමක් ගැනද ඔබ මේ පවසන්නේ? ටිකකට කලින් ඔබතුමා එක ඔත්තලා ඇතුලෙන් අරන් තිබ්බේ. දිය බින්දුවක් තුල ඉන්න අර ලස්සන දේවතාවෙක් සිතුවම. ඔබට වැරදිලා දරුවෝ. එහෙම නෑ. මම හොඳටම දැක්කා. පියකරු වගේම හිතේ දුකක් තියෙනවා වගේ පෙනුණා. දුකටපත් වුණ අයට පිහිට වෙන්න එන දිව්‍යාංගනාවක් නේද? බලන්න දෙන්නකෝ. එහෙම සිතුවමක් නැහැ. ඔබට දෙවි පිහිටයි. පූජකතුමා. දිය බින්දුවේ දේවතාවී. දිය බින්දුවේ දේවතාවී? කෝ? මේ මේ දිනේ. දැන් මේක බලන්න නම් ජපානයටම යන්න වෙනවා. ගොරියෝ යුගයේ හුඟක් සිතුවම් දැන් තියෙන්නේ ජපානයේ විතරයි. එතකොට මේ සිතුවම යා ගමේ ආශ්‍රමයේදී දැක්කද? වැඩ ඉවරද? ඔව්. උන් පියොන්සා කන්දේ පූජකතුමා පසුපසම ගියා. පූජකතුමා. 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 ඉන්න. ප්‍රසිද්ධ ගෝරියෝ පත්‍රද මේ? එහෙමයි. ඉන්න. පූජකතුමා මේ මෙයාලට ඔබතුමී දැන් ඉතින් නිවසට යන්න. කොයි වෙලාවෙ හරි මැරෙව නැවත පැමිණෙනවා. එයාලගේ හැසිරීම ඔබතුමීට බලන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ආපු දැකපු දේ අමතක කරලා නිවසට පිටත් වෙන්න. බලය රැකගන්න මිනිස්සු අවශ්‍ය වෙනවා. මිනිස්සු දිනන්න නම් කාසි තමයි අත්‍යවශ්‍ය වෙන දේ. රාජ සභාවේ ක්‍රමය ගැන හොඳින් දන්නවා නේද? මේවා බොහොම ප්‍රයෝජනවත්. යොගිජොන් වල මම කඩදාසි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. නගරේ පදිංචි වුණාම මට නිතරම ඔබතුමා උමන ගැහෙන්න මෙහෙන්න පුළුවන් වෙයි.
නගරාධිපතිතුමාටයි ආණ්ඩුකාරතුමාටයි ඔබ ගැන පවසන්න. බොහෝමත්ම ස්තුතියි. පියාණනේ මං හිතුවේ තනියම කියලා. පියාණනේ මට දියමන්ති කන්දට යන්න ආසයි. හොඳයි. මේ කාසි නේද? පිට අනේ මටත් ටිකක් දෙන්නකෝ පියාණනේ. සේවකයනි වහාම මෙහෙ පැමිණෙන්න. පියාණනේ පැමිණෙන්න. යමු. යමු. ගමනට වීදම් කරන්න පියාණනේ ගමනට. මේ විරුද්ධවාදීන් ගොතපු කේලම් නිසා මට කාලයක් රාජ්‍යයෙන් පිටුහල් වෙලා ඉන්න වුණා. මගේ බිරිඳත් මිය ගියා. ඒවා මෙයාගේ මනසට බලපෑවා. ළඟ ඉන්න අයට පහර දෙනවා. එහෙමත් නැත්නම් නොදන්න මිනිස්සුන්ගේ සොහොන් හාරනවා ද්‍රෝහීන් කියලා. එයාගේ ගමන මම කැඳවගෙන ගියට කමක් නැද්ද? කඳුකර දේශගුණය එයාගේ මනසටත් සැහැල්ලුවක් අරන් එයි. බොහෝම හොඳයි. අනිත් වෙලාවට සාමාන්‍ය ලෙස සිටිනවා. මම ඔහු ඉතා ප්‍රවේශමෙන් බලාගන්න. මේ තරම් රහපානයක් කවදාවත් පානය කරලා නැහැ. මෙන්න ආහාර පූජකරු අතර ආහාර හරිම රහයි. ඒක ඇත්ත තමයි. මෙහෙට පැමිණෙනවද? මොකද ප්‍රමාද? හොඳයි ගේනවා. සාදේ පටන් ගන්න යන්නේ ඔන්න. මන් නටනවා. දුප්පත් මිනිස්සු ආහාර නැතුව වියදෙනවා. ඒකට මෙයාලා මේ තේපැන් පානය කරන ගමන් කුරුල්ලන්ගේ ගීතවලට සවන් දෙද්දී මගේ මනසට ඉතාමත් සැහැල්ලු බවක් දැනෙනවා. ඒ ආශිර්වාදයක්ම වේවා. අතීත කාලේ ඉඳන්ම ඔබතුමන්ලට බොහෝම කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට ඒ ගැන හරිම කනගාටුයි. ආශ්‍රමයේ ඇවිදිද්දී බිතුසිතුවම් විනාශ වෙලා තියෙනවා දැක්කා. මේ ප්‍රතිමා වහන්සේත් හුඟක් අවපැහැගැන් වෙලානේ. ඒ වුණත් මෙතන කාසි බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මම ප්‍රාදේශීය නඩුකාරවරයෙක්. මං සිටින ප්‍රදේශයේ විශාලම කඩදාසි ගබඩාව අයිතිත් මටයි. මේ ආශ්‍රමයේ නිපදවන ගොරියෝ පත්‍ර ඉතාම උසස් තත්ත්වයේ කියලා මට දැනගන්නට ලැබුණා. ආශ්‍රමයට ඕනම උදව්වක් දෙන්නම්. එකඟද? රාජ සභාව තුළ මේ ගොරියෝ පත්‍රවලට අති විශාල ඉල්ලුමක් තිබුණත් ඒ සැපයුම බොහොම සීමිතයි. අපි එකතු වුණොත් හුඟක් දේවල් කරන්න පුළුවන්. මට සමාවෙන්න ඊට එකඟ විය නොහැකි. අපි ගොරියෝ පත්‍ර හදන්නේ ව්‍යාපාර කටයුතු වලට නෙවෙයි. අපි ඒවා යොදාගන්නේ සූත්‍ර පිටපත් කිරීමටයි. ආගමික වැඩවලට ගන්න දෙයක් ලාභ ලබා ගැනීමට යොදා ගන්න බෑ. ඔබට මේ වැටහේ සිතනවා. වැඩ කරන පිරිසව නම්ම ගන්න බලන්න. නිපදවන ආකාරය පූජකතුමා විතරයි දන්නේ. ජීවිතේ ගියත් ඔහු ඒ රහස නම් හෙළි කරන එකක් නැහැ. ඔතන වෙන කවුරු හරි ඒ රහස අල්ලගෙන තියනවා වෙන්න පුළුවන්. එහෙමයි. ये चाउमीन संचुනේ කිම්මියුචුක්ගේ ශම්දන්ජී කිම්මියුචුක්ගේ කියන්නේ එහි කාලේ දේශපාලන පරිගැනීමට ලක් වූ අය නේද? අම්මෝ මම බය වුණා. මේකද? ගන්න. ඕක නෙවේද? ඔයාට? නෑ නෑ. මුලින්ම ලෙල් අයින් කරන්න. ඔච්චරයි මන් ළඟ දැන් තියෙන්නේ. හෙට තව අරන් එන්නද?
එන්න. මං හෙට හුඟා කෑම ජාති අරන් එන්නම්. ඔබ කනස්සල්ලේ මගේ නැත්තං අසනීපයක්ද? එහෙම නැහැ. පියාණනේ කුමක්ද? උන් පියන්ස කන්දට මමාද කියා. වංශාධිපතිවරු ආශ්‍රමයට ඇවිත් එතන සුරාපානය කර කර විනෝද වුණා. එතනම මඩුවල බොහෝ දෙනෙක් කුසගින්නේ දුක් වින්දා. ඒක වැරදි නේද? පොහොසතුන්ගේ ආහාර වලින් කොටසක් ඔය දිලිඳු ජනතාවගේ කුස පුරවන්න යොදා ගන්න තිබ්බා. ඇයි ඒ දිලිඳන්ව අත්හැරලා දාලා? මේ තරම මේ ලෝකේ අසාධාරණයි. නැවත ඔබ යන්න එපා. පියාණනි. ඔහෝ. කාන්තාවන් ආශ්‍රමවලට නොයා යුතුයි. උන් පියොන්සා කන්දටත් එලෙසම තමයි. Chaman mun kuncha. Chawal. Prupuliku. Val. Prupuliku. Val. Val. ඇත්තෙම විවාහයකට වැදගත් දෙදෙනා අතර අවබෝධයයි. ඒ වුණාට විවාහයක් කරන පිළිවෙලක් තියෙනවනේ. අපි තව ටිකක් හිතලා පිළිතුරක් ලබා දෙන්න. එයාලා පිළිතුරක් කියවන්න මෙතරම් ප්‍රමාද වෙන්නේ මොකද? මම ගියොත් මොකද? නෑ. ඒ දෙන්න එකට කැමති වෙන එකක් නෑ. මොකක්ද ඔච්චර උනන්දුවෙන් ලියන්නේ? මට අවශ්‍ය දිලිඳු ජනතාවට ආහාර දෙන්න. මොනවා? මේ හසුන ලීගියුම්තුමාට දෙන්න. දැන් ඕනේද? දැම්මම. ධාන්‍ය මලු ගන්න ඕනේ. කොහොම හරි මෑණියන් අවදි වෙන්න කලින්. මට ඒක තනියෙන් ගෙනියන්න බැහැනේ. ගහ ළඟදී එතුමට හමු වෙන්න කියන්න. අනේ මෑණියනේ. ඔයා කවුරු කියලාද හිතන් ඉන්නේ? අකුරු ලියන්න ඉගෙන ගත්ත කියලා ඔයාට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? එතුමිය මට අකුරු ලියන්න ගන්නන පොරොන්දු වුණානේ. හැමදාම එන්න කිව්වා. අකුරු ලියන්න ඉගෙන ගත්තාම කෑම හම්බ වෙනවද? කවුරු ඔයාගේ ඔළුව ඇතුළට ඔය වගේ මෝඩ අදහස් දානවද දන්නේ නැහැ. ඕනේ මටයි. මටත් ඔය වගේ දුක් විඳින්න බෑ. මොනවා? උඹට මම දෙනවා. ඔහම ඉන්නවා. මට සමා වෙන්න. අනේ අම්මේ මට බෑ. හොනන්ජන් මැදරින්න කුමරුට හසුනක් දෙන්න ඕනේ. හොනන්ජන් නේද? ඕනේ නම් මං ගිහින් දෙන්න. ඔයා හොඳයි. බොහොම හොඳයි. ඔයා එමනම් මේක එතුමට දෙන්නකෝ. අයියෝ අම්මා අයියෝ ඉන්න බෑ.
මා බලා සිටියත් මේ වසන්තය පැමිණෙන තෙක් එය තාමත් ප්‍රමාදයි. ගේ කුරුළු ජෝඩුව පියඹායයි. විලෝ පත්‍ර කළඹා දමා. මේ මල්වැසි වැටී බොහෝ මුළු පරිසරයම කුල්මත් කරයි. ඒත් මා පමණයි මේ අදුරේ. මා ප්‍රිය සුඳුර ඔබ කොහෙද? කවුරුද? සයිම්දන්? සයිම්දන් නේද? සයිම්දන්? කෝ සයිම්දන්? කවුරු හරි කවිය කියනවා හොඳට ඇහුණා. නැත්නම් ඔයාද කිව්වේ? මට සමාවෙන්න. මගේ අතින් ඔබතුමාට අවනම්බුවක් සිද්ධ වුණේ. ඔයා කොහොමද ඒ කවිය දන්නේ? අකුරු දන්නවද? චුට්ටක්. ඇත්තද? ඒ කවිය රචකයා කවුද කියලා ඔයා දන්නවද? කුයන්සුගේ කවියක්. ඕ පුදුමයි. සුරාසැලේ දියණියත් කුයන්සුව දන්නවා. ලියන්නත් පුළුවන්ද? වැලිවලයි පුරුදු වුණේ. ඒ නිසයි අකුරු කැත. ඔයා තීන්තයි කඩදාසී නැතුව ලියන්නත් ඉගෙනගෙනනේ. ඔවන්න. මෙන්න ඔයාට මේක හුඟක් වටිනවනේ. ඔබතුමා ඇත්තරම දෙනවද? ඔයා අමාරුකම් ඇද්දෙත් ඉගෙන ගන්නවනේ. ඒක අගය කරන්නයි මම මේක දෙන්නේ. ඉතින් ගන්න. බොහොම ස්තුතියි. ඔබතුමා කරුණාවන්තයි. ඒක නෙමේ. මේ තරම් රෑබෝ වෙලා ඔයා මොකද මෙතන කරන්නේ? ධම්මී නන්ද පැවසුවා. ධම්මී? යෝජනාවට දෙමව්පියෝ එකඟ වෙලාද? ඒ ගැනද ඔය? සයින්දම් ඒ ගැන මොනවත් කියලාද? ඒත් ඔයාතේ පණිවිඩේ වන එකක් නැහැනේ. එයා මට පණිවිඩයක් තියෙනවා කියා පැවසුවට කුමක්ද කියා පැවසුවේ නැහැ. Likia. මුණ ගැහෙන්න ඕනෙලු. උදෑසනට කලින් හරි පුදුමයි.
ඇයි තාම නැත්තේ? ඔබතුමී කුමක්ද කරන්නේ? කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ මල්ලේ මොනවද? උන් පියන්සෝ ආශ්‍රමයට බඩු. ඇයි දන්නේ ප්‍රමාද? මම මේක ගෙනියන්නද? මමත් ඒ ආශ්‍රමයේ දිහාවට යන ගමන්. සත්‍යයක්ද? හරි යමු. බර නැද්ද? මාත් අල්ලන්නද? නෑ බර නෑ. ඉන්න මාත් අල්ලන්නම්. ඕනේ නෑ මට පුළුවන්. ආශ්‍රමයේ නිපදවන කඩදාසි වෙන කිසිම තැනක ඇත්තේ නෑ. මේ තරම් උසස් තත්ත්වේ වටිනා ගොරියෝ පත්‍ර. මේ ගොරියෝ පත්‍ර හදන රහස මගේ පියා හදන ක්‍රමය හොඳට දන්නවා. අයියෝ මෙතරම් ස්තුතියි. ඔයාට අමාරුද? නෑ මට පුළුවන්. ඔයා මේ රතු පාට මල දැක්කද? ඒ පාට ඉන්නේ මෙන්න මෙයාගෙන් තමයි. කොච්චිනිල්. මේ පාටට කොච්චිනිල් කියමු. මලයි මේ එකම පාටනේ. ඒක හොඳයි. මේ පීත්තපටිය හරි ලස්සනයි. මේ මල් සිතුවම් කළේ ඔබතුමීද? මම කරපු එකක් නෙවෙයි. හුඟක් විශේෂ කෙනෙක් දුන්න එකක්ද? ඔබතුමී ආයේ වර්ණ හදනකොට මාවත් එක්කන් යන්නකෝ. මම මල්ලට වලින් කහ පැහැ හදලා දෙන්නම්. ඔයා දන්නවද? සායම් වර්ග හැම හදන්න මාත් කැමති. තව පුළුවන් ගස්වල මුල් යොදාගෙන රතු පැහැ හදන්නත්. ඊළඟ දවසේ මම ඒවා හදලා දෙන්නම්. හොඳයි. ඔයාගේ නම මොකද්ද? සක්සුනි. මං සක්සුනි. සක්සුනි. එහෙනම් අපි යමු නේද? හොඳයි. මගේ මිත්‍රයට බොන්න. හොඳයි. හරි ප්‍රණීතයි. ස්තුතියි. ස්තුතියි. මොකද? බඩමං. ගනේ. අද පාඩම උගන්නනවා. ආවද හොරකම් කරන්න? නුඹ කොහමද ඔය කිරිටුවත් වලින් මෙය රල්ලන්නේ? අත් කපල දානවා. උතුමානනි ඔබතුමාගේ අසිපත කිලිටි කරගන්න එපා. ඇය මේ කළ දේට හොඳ දඩුවමක් ඇයට ලබා දෙන්නම්. ඔබතුමා ඇයට දැන් යන්න දෙන්න. ඒක හොඳයි. ඔබතුමාගේ අසිපත කෙලටු වේවි. ඔය කිලුටු කෙල්ල සේරම ටික විකුණුවත් මේ අසිපත තරම් වටින්නේ නැහැ. ඇවින්න. මේ මොකක්ද? සිතුවම එපා. දෙන්න සිතුවමක්. ඒ මගේ සිතුවමක් කෑ ගන්න එපා. යචා හාමින් සංචුනේ කිම්යොන් චුක්කේ චිම්තන්ජී දුක්සාගතයි රටවැසියන්ගේ ජීවිතය. පිටුවහල් කළ පිරිස සිහිවන විට තවී බර වෙනවලු.
යන්න ඒ ඔය කිසි දෙයක් ගැන දන්නේ නැහැ. දරුවට මුකුත් කරන්න එපා. ඒට සමාව දෙන්න. හල් කලාය කොහොමද මෙහෙම ලිව්වේ? රාජද්‍රෝහී කුමන අවසරයක්ද මෙහෙම ලියන්න? කවුද අවසර දුන්නේ? අනුබව අනේ යට කතා කරන්න බෑ. ඔයාට කොහෙන්ද මේක? අනේ කරුණා කරලා එයාට එක පාරක් සමාව දෙන්න. අනේ උතුමාණනි අහිංසක දරුවෙක්. අගේ දරුවා එකක්වත් යාදු කියන්නේ තව අඩියක්වත් ආවොත් එකෙකුටවත් යහතින් යන්න දෙන්නේ නැහැ. කොමක්ද වෙන්නේ? මේක යටපත් වෙන්න ඕනේද? කොහොමද? මට ඒක කරන්න පුළුවන්. මං ඔබව බේරලා දෙන්නම්. හොඳයි එසේ කරන්න. මං පියාණන්ට ගිහින් ඔබ කළ උපකාරය ගැන පවසන්නම්. ඔබට මාව බේරලා දෙන්න පුළුවන්ද? අද දිනේ හොඳට මතකයේ තියාගන්නවා. මේක නුඹලට තීරණාත්මක අවස්ථාවක්. මෙතනින් එකෙක් හරි බේරුණොත් මේ ආරංචිය පැතිරෙනවා. මොවුන් විනාශ කළොත් ප්‍රධාන ඇමතිතුමා නුඹලට හැමදාම ණයගැති වෙනවා. විනාශ කරන්න. ආශ්‍රමය ඉවරයි. දින්නේ දුම සැතපුම් ගානක් දුරට යනකම් අනේ දෙවියනේ මගේ පුංචි මැණිකේ. නෑ. එහෙම විශාල ගින්නක්. හම්මෝ. යුසුෆ් කුමරු. ඔබතුමා මෙතනද? පුංචි මැණිකෙත් එක්ක උන්පියොන්ස කන්දට ගියේ නැද්ද? උන්පියොන්සා? දෙවියනේ. අපේ පුංචි මැණිකේ. එතුමිය උදේ උන්පියොන්ස කන්දට ගියානේ. එතුමිය ආශ්‍රමයට ගියා. අපේ පුංචි මැණිකේ. පුංචි මැණිකේ එපා අනේ